සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න අදත් මම ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් ගොඩක් වෙලාවට අනිත් ඇඳුම් වගේ නෙමේ සාරි ජැකට්ස් මහනකොට ඔයාට ගොඩාක් ප්‍රශ්න එනවා නේද? මොකද සාරි ජැකට් එක කියන එක ලූස් එකට අඳින ඇඳුමක් නෙමේනේ. ඒක හරියටම ඇඟේ ගානටම මහන්න ඕනේ. ඒ වගේම පුංචි හරි වෙනසක් වුණොත් මෙෂර්මන්ට්ස් වල ඒක ගොඩක් කැපිලා පේනවා. ඉතින් ඒ වගේම මේක නිවැරදිව මහන ටෙක්නික්ස් තියෙනවා. ඒ ටික අපි හරියට දැනගත්තොත් ඔයාට හරිය නිවැරදි සාරි ජැකට් එකක් මහගන්න පුළුවන් වෙනවා. දැන් ගොඩක් වෙලාවට සාරි ජැකට් එකට අත ඇල්ලුවට පස්සේ ගොඩක් අය කියන ප්‍රශ්නයක් තමයි අත දාගන්න බෑ. අත මෙතන උඩින් හිර වෙනවා. අත ගොබෙන් හිර වෙනවා. එහෙම නැත්නම් අත උස්සන්න බෑ. ඉතින් එහෙම ගැටලු තියෙනවා. මේකෙදි මෙෂර්මන්ට්ස් වල අපි පුංචි වෙනස්කම් කරනවා තමයි. නමුත් අපි හැට්ටට අත අල්ලනකොට පුංචි ටිප්ස් ටිකක් තියෙනවා නිවැරදි වෙන්න ඕනේ. ඉතින් ඒකත් මම ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ. දැන් අපි සාරි ජැකට් එකට මේ විදියට කපාගත්ත ස්ලීව් එක අල්ලනකොට මේක අල්ලන්න කලින් දැන් අපි මෙහෙම හැට්ටට මහන ඉර තියෙනවනේ එළියට මැහුම් වාසි තියලා තියෙන්නේ. ඒ අතර මැද්දෙන් සෙන්ටර් එකේ ඉඳන් අඟල් 3 විතර දෙපැත්තට මැහුමක් මහන්න. අපි මේ විදියට දෙපැත්තට මහලා මැද සෙන්ටර් එකේ ඉඳන් ඊට පස්සේ මේකේ නූල චුට්ටක් ඇදලා ඒකේ එතන දැන් නූල ඇද්දාම මෙහෙම රැලි වෙනවනේ. ඒ රැලි වෙන එක උඩට මෙහෙම තුනී කරන්න. විරුද්ධ පැත්තෙත් එහෙම කරන්න. දැන් එතකොට මේ විදියට තුනී කරාම යාන්තම් රැල්ලක්. ලොකු රැල්ලක් නෙමෙයි චූටි හීනියට රැලි වෙච්ච විදියට මෙහෙම මුදුන රැලි කරගන්නවා. දැන් අපි අත අල්ලනකොට උරහිස් මූට්ටුවේ හරි මැදට අතේ හරි මැද තියලා මෙහෙම තියාගෙන දැන් අපි මහන්නේ මැද සිට දෙපැත්තට. ඒ මහනකොට අපි අර රැලි උඩ එහෙම මහන්නේ. දැන් මහනීරයි මැහුම් වාසය අතර මැද්දෙන් රැලි කරලාගෙන තියෙන්නේ. දැන් අපි මේ මහනීර චුට්ටක්වත් රැලි කිරීමක් කරන්නේ නැහැ. නිකන් සාමාන්‍ය විදියට මහගෙන යනවා. හැම වෙලේම අත අල්ලනකොට මේ මැෂින් එකේ තමන් ඉන්න පැත්තට අදින්න එපා. ඉස්සරහට ලූස් එක දෙන්න. මේ මම අතින් මෙහෙම ඉස්සරහට කරන්නේ. දැන් අපි එක පැත්තක් මැහුවා. ඒ විදියටම විරුද්ධ පැත්තට අත අල්ලන්න. දැන් අපි ඇඳුමට අත මේ මැද ඉඳන් මේ පැත්තටයි මේ මැද ඉඳන් මේ පැත්තටයි දෙපැත්තට මැහුවා. ඒ මහන මැහුම චුට්ටක්වත් රැලි කරේ නැහැ. නිකන් සාමාන්‍ය මැහුමෙන් මැහුවා. ඊට පස්සේ අපි අර නූලක් ගහලා රැලි කරපු එක අපි නූලක් ගහලා මෙහෙම රැලි කරානේ. ඒ රැලි කරපු එක අපි මෙතනින් අයින් කරනවා. අපි මෙතන අතේ අර නූලක් ගහලා රැලි කරපු එක ගලවලා ඉවත් කරා. ඉතින් ඒ වුණාට මෙතන ඇල්ලුවාම නිකන් රැලි තියලා නැහැ. නමුත් පොඩි පෆ් එකක් අපිට පේනවා. අත තද වෙලා නැතිව. දැන් මේ පැත්තට හැරෙව්වහම මේ බලන්නකෝ චූට්ටක්වත් රැලි වෙලා නැහැ. ඒ වුණාට මේ මුදුනෙන් පුංචි පිම්බිච්ච ගතියක් අපිට අතේ තියෙනවා. ඉතින් එතකොට අපි අත උස්සනකොට හැට්ටේ අඳිනකොට අත හිරවීම අඩුවීමක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පුංචි වැදගත් ටිප්ස් ඔයාගේ ඇඳුම් ලස්සන කරන්න පාවිච්චි කරගන්නයි කියලා හිතනවා. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වගේ වැදගත් කරුණු ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම දිල්නි ඩිසිල්වා මැජික් කට් YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න ආයෙමත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එනවා.